අපේ කණ්ඩායමේ මේ ප්‍රෝග්‍රෑම් එක කලින් සිටින සියලුම නරයන්ලා මොළයකට ආශාව කරමින් පිළිගන්නවා. කොහොම අපරාධයෙන් සදාදී පිළිගන්න අපේ ආඩියෝස් දැන් ඒ විදිහට වගේ නම් පිටපතට යන සමාජීය හැකියාවක් තියෙනවා. පිටපතට ගමන් කිරීමේදී පිටපත ප්‍රතිබාධක හඳුනාගැනීම සඳහා මෞලික කාර්ය කරගන්නේ වර්ගයයි. එන්නේ අපේ නරඹන්නන්ට වගේම අපිට බොහොම අපූර්වට කුංචි අදිපස්සේ කියලා අපේ මේ පොත කීයක් තියෙනවද? පහදනද? බලන්නකෝ අපේ අවියාලුව මොකක්ද කියන්නේ කියලා. එයාලා කියන්නේ එයාලගේ අතේ මේ පොත පහක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් අපිට ගොඩකින් වර්තන විකාරී සත්‍ය විදියට තමයි අවියා කරන්නේ. ඒ තමයි මොකක්ද කරලා තියෙනවා. ආසියානු සහ අප්‍රිකානු කියලා. ආසියානු අනිවාර්යයෙන් විපාදීනිය ප්‍රතිපහ කොච්චර පාදීනියකට අපරකට එක්ක ඔක්කොම මේ පොත පිළිගන්නේ ලහාටයි. හැබැයි අප්‍රිකානු අනිවාර්යයෙන් මේක වඩා වෙනයි. ඕනේ විපාදීනිය ප්‍රතිපහ කොච්චර පාදීනියකට කෙනෙකුට එක්ක ඔක්කොම මේ පොත පිළිගන්නේ ලහාටයි. අපේ අයියාලුවන්ට අලිසෙල්ලම් කරලා මහන්සි වෙලා කොහෙද? උදාහරණ පොතක් දින්නට ඉඳාගන්න. පොඩි ගණන් පාඩමක් කියලා දෙන්නයි යන්නේ. අපි බලමු අනිවාර්යයෙන්ම උරහිස මාත්‍රමට උපමන්නේ කොහොමද කියලා. මෙහෙමයි මේක කරන්නේ. මුලින්ම ආලියකගේ දීපාදේ වට ප්‍රමාණය මනගන්න. ඊට පස්සේ ඒ එනාට විසල් වැඩි කරන්න. එතකොට එන උත්තරය තමයි ආලියකගේ උරහිස මාත්‍රමට උස වෙන්නේ. ඔයාලා කැලේ ඇවිදගෙන යන්නේ ආලියකගේ දීපාවලට ඔයාලට පුළුවන් ඒ අලියට උස ගණනය කරන්න. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජන සමාජයේ විසින් අනුගමනය කරන සම්මත නියෝජනයක් වෙනවා. අපේ ලංකාවේ නම් අලිය කියලා කියන්නේ අරුණපුතුන කටේ නෙවෙයි. ඒත් අපිටේ ඉඳලා රජතුමාගේ මංගලහත්ය විදියට පෙරවර ගමන් වලට වගේම දර උසලගෙන යන ගාන්ටා කරලා තියෙනවා.